ආයිබෝවන් යාළුවනේ අද අපි කතා කරන්නේ ආකල්ප පිළිබඳව. ආකල්පයක් කියන්නේ යම්කිසි දෙයක් කෙනෙක් හෝ අදහසක් පිළිබඳව අපිට තියෙන සමස්ත තක්සේරුව හෙවත් දැක්ම. ඒ කියන්නේ යම්කිසි දෙයක් කෙනෙක් හෝ අදහසක් ගැන අපි දකින විදිහ, අපිට දැනෙන විදිහ සහ ඒ අනුව අපි හැසිරෙන විදිහ එකට එකතු වෙලා හැදෙන සමස්ත මානසික නැඹුරුව. ආකල්පයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි හැඟීම. හැඟීමකට උදාහරණයක් අපි ගත්තොත් පිරිසිදු පරිසරයක් දුටු විට සතුටුදායක හැඟීමක් ඇතිවීම. අංක 2 තමයි විශ්වාසය. සෑම විටම පරිසරය පිරිසිදුව තබා ගත යුතුයයි විශ්වාස කිරීම. අංක 3 තමයි හැසිරීම. ඒ කියන්නේ කිසිම විටක ටොපී කොලයක්වත් පරිසරයට විසි නොකර එය ඒ සඳහා වෙන් කර ඇති කසල බඳුනට පමණක් දැමීම. ඉතින් අපි අද කතා කරේ යහපත් ආකල්පයක් පිළිබඳව. ඒ කියන්නේ පරිසරය පිළිබඳව ඔබට ඇති ආකල්පයක් පිළිබඳව. ඉතින් බොහොම ස්තුතියි. නැවත හමු යමු. ගිහින් එන්නම්.